මෙවර අයවැය සකස් කර තිබෙන්නේ බොහෝ සීමාවන්ට යටත්ව. 2022 වසරේ සිට අපි අත්විඳින ආර්ථික අර්බුදයේ බරපතලකම ගැන අප අමතක නොකළ යුතුයි. බොහෝ රටවල් ශ්‍රීත්වයේ ණය පැහැරහැරීමෙන් අනතුරුව අහිමි දශකයක් ලෙස හඳුන්වනු ලබන කාලයක් ඔස්සේ ගමන් කොට තිබෙනවා. ණය අර්බුදයට පත් වුණාම, ණය ගෙවා ගන්න බැරි වුණාම, රට බංකොලොත් බවට පත් වුණාම බොහෝ රටවල් ඒ රාජ්‍යයට අහිමි දශකයක් ගත කොට තිබෙනවා. දශකයක කාලයක් තමන්ගේ සියල්ල නැවත ප්‍රතිස්ථාපනය කිරීම සඳහා සැලකිලි කාලයක් ගත වී තිබෙනවා. කෙසේ වුවත් මේ වන විට අපි යම් ස්ථාවරයක් අත්පත් කර ගැනීමට සමත්ව තිබෙනවා. මේ ශක්තිමත්ව ස්ථාවර කර ගැනීම සඳහා අවශ්‍ය මූල්‍ය විනය, ආර්ථික දැක්ම සහ මඟ පෙන්වීම සහිතව මෙම අයවැය සකස් කොට තිබෙනවා. මූර්ත දළදේශ නිෂ්පාදිතය වර්ධනය 5%කට වඩා වැඩියෙන් අපි මැදිකාලීනව අපේක්ෂා කරනවා. ආර්ථික සැපයුම් ධාරිතාව වැඩි දියුණු කිරීම සඳහා අප ගණමින් සිටින ක්‍රියාමාර්ග තුලින් මිල නිසා හටගත හැකි කම්පනය අවම කර ගැනීමටත් එමගින් අඩුසා ස්ථාවර උද්දමනයක් තවදුරටත් පවත්වා ගැනීමටත් අපි අපේක්ෂා කරනවා. සාර්ව ආර්ථික ප්‍රතිපත්ති මාර්ගයේ විශාල ජංගම ගිණුම හිගයක් පැවති යුගයට තිත තබමින් විදේශ අංශයේ ජංගම ගිණුමෙහි ස්ථාවර ශේෂයක් අපේක්ෂා කරනවා. ඒ අනුව වෙළඳපොළ මූලධර්ම මත පදනම් වූ අපගේ විනිමය අනුපාතය තවදුරටත් ඉහළ උච්චාවචනයට ලක් නොවනු ඇත